ඔයා ෆිල්ම් ඩිරෙක්ටර් කෙනෙක් විදිහට ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකට අඩිය තියන්න බලන් ඉන්න නවකෙක් නම් පළවෙනි අඩිය නැත්තම් පළවෙනි පියවර විදිහට ඔයාගේම කියලා වෘතාන්ත චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන එක ගැන නම් ඔයා හිතුවේ ඔයාට ඔයාගේ චිත්‍රපට ගමන ආරම්භ කරන්න ඕන පළවෙනි පියවර අමතක වෙලා හරි පළවෙනි පියවර ගැන කිසියම් අවතක්සේරුවක් හරි තියෙනවා කියලා මං හිතනවා. ඉතින් ඔයාට අමතක වුණු හරි ඔයා අවතක්සේරු කරපු හරි මේ පළවෙනි පියවර මොකක්ද කියලා කාට හරි ප්‍රශ්නයක් ආව නම් ඒ වෙන මොකක්වත් නෙවෙයි. ඒක තමයි ඔයාගේම කියලා කෙටි චිත්‍රපටයක් හෝ කෙටි චිත්‍රපට කිහිපයක් නිර්මාණය කිරීමේ දැවැන්ත පියවර. ඉතින් කෙටි චිත්‍රපටයක් නිර්මාණය කිරීම නවක අධ්‍යක්ෂකවරයෙක් විදිහට ඔයාගේ චිත්‍රපට ගමනට කොතරම් වැදගත් වෙනවද කියන එක ගැන තමයි මේ වීඩියෝ එකෙන් මම කතා කරන්න යන්නේ. පළවෙනි වැදගත්කම තමයි අධ්‍යක්ෂකවරයෙක් විදිහට තමන්ව විශ්වාස කිරීම. ඔයාට තියෙන හැකියාව භාවිතා කරලා කෙටි චිත්‍රපටයක් නිර්මාණය කිරීම තුළින් ඔයාට ලැබෙන මුල්ම අත්දැකීම තමයි මට පුළුවන් කියන විශ්වාසය. එහෙමත් නැත්නම් කෙටි චිත්‍රපටයක් ආරම්භ කර අවසානය දක්වා ගෙන ගොස් ඒ යථාර්ථයක් බවට පත් කිරීමෙන් ලැබෙන විශ්වාසය. ඉතින් මෙන්න මේ විශ්වාසය නවක චිත්‍රපට අධ්‍යක්ෂකවරයාට කොච්චරටම වැදගත්ද කියලා කියනවනම් නවක චිත්‍රපට අධ්‍යක්ෂකවරයාගේ උත්පත්තිය විදිහට මේ ඇතිවන විශ්වාසය නම් කරන්න පුළුවන්. මොකද අධ්‍යක්ෂකවරයෙක් ඉපදෙන්නේ චිත්‍රපටයක් කිරීම තුළින් කියන අදහසේ හරිම අර්ථය විදිහට මම දකින්නේ චිත්‍රපටයක් කිරීමෙන් යන විශ්වාසය විදිහටයි. ඒ කොහොමුණත් විශ්වාසය ගොඩනගා ගන්න ගමනේදී ඔයා දැවැන්ත චිත්‍රපටයක් කිරීමට අවශ්‍ය සම්පත් නැති පුද්ගලයෙක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාගේ හැකියාවන් සම්බන්ධව අවිනිශ්චිතතාවයෙන් ඉන්න පුද්ගලයෙක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් චිත්‍රපට ක්‍රියාවලිය සම්බන්ධයෙන් අත්දැකීම් නැති පුද්ගලයෙක් වෙන්න පුළුවන්. ඉතින් මේ ඔයාව පස්සට තල්ලු කරන හේතු වලින් මිදලා ඔයාට විශ්වාසයෙන් නැගිටින්න පුළුවන් හොඳම විසඳුම කෙටි චිත්‍රපටයක් නිර්මාණය කිරීම කියලා මම විශ්වාස කරන්නේ. දෙවැනි වැදගත්කම තමයි ක්‍රියාවලිය තුළින් ඉගෙන ගැනීම. කෙටි චිත්‍රපටයක් කියන්නේ සිනමා විශ්වයේ තියෙන ප්‍රායෝගික පරීක්ෂණාගාරයක් කිව්වොත් නිවැරදි. මොකද මේ ප්‍රායෝගික පරීක්ෂණාගාරය තුළින් සිනමා නිර්මාණයක තියෙන සියලුම ක්‍රියාකාරකම්, ඒ කියන්නේ ඩෙවලොප්මන්ට්, ප්‍රොඩක්ෂන්, ප්‍රොඩක්ෂන්, පෝස්ට් ප්‍රොඩක්ෂන් සහ ඩිස්ට්‍රිබියුෂන් කියන සියලුම ක්‍රියාකාරකම් අත්විඳීමට සහ අධ්‍යයනය කිරීමට අවශ්‍ය ඉඩ ප්‍රස්තාව වට ලැබෙනවා. උදාහරණ විදිහට තිර කාලය සම්බන්ධයෙන් සිදු කරන්න වෙන සංශෝධනයක් හෝ අයවැය සම්බන්ධයෙන් සිදු කරන්න වෙන සම්පත් කළමනාකරණයක් හෝ කාලගුණය සම්බන්ධයෙන් සිදු කරන්න වෙන ඉක්මන් තීරණයක් හෝ වෙනත් ඕනෑම අනපේක්ෂිත බලපෑමකට උනත් නිර්මාණශීලීව ප්‍රතිචාර දැක්වීමේ හැකියාවට කෙටි චිත්‍රපටයක් කිරීම තුළින් ලැබෙනවා. ඉතින් නවක අධ්‍යක්ෂකවරයෙක් විදිහට සිනමාව සම්බන්ධයෙන් ප්‍රායෝගිකව ඉගෙන ගන්න ඕන සියල්ලක්ම ඔයාලට කෙටි චිත්‍රපටයක් කිරීම තුළින් ඉගෙන ගන්න පුළුවන් නිසා කෙටි චිත්‍රපටයක් නිර්මාණය කිරීම ඔයාගේ සිනමා ගමනට අඩිදාරම දාන දැවැන්ත පියවරක් විදිහට හඳුනා ගන්න පුළුවන්. තුන්වෙනි වැදගත්කම තමයි අත්හදා බැලීම් කිරීමේ නිදහස. සිනමා කර්මාන්තය කියන්නේ පුළුල් පරාසයකට විහිදුණු කර්මාන්තයක්. ඒ කියන්නේ චිත්‍රපට නිෂ්පාදනය, බෙදා හැරීම සහ ප්‍රදර්ශනය කියන අංශ වලට අමතරව තිර රචනය, නිෂ්පාදන නිර්මාණකරණය, රංගනය, සිනමාකරණය, සංස්කරණය, ශබ්ද නිර්මාණකරණය, සංගීතය සහ තවත් තාක්ෂණික අංග ගණනාවක් සිනමා කර්මාන්තයත් සමග බැඳලා තියෙනවා. ඉතින් ඔයාගේ ඉලක්කය මේ පුළුල් පරාසයකට විහිදුණු සිනමා කර්මාන්තය තුළ දැවැන්ත අධ්‍යක්ෂකවරයෙක් බවට පත් වීම නම් ඔයා මේ සියලු අංග හොඳින් අධ්‍යයනය කරලා ඉගෙනගෙන තිබීම පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඔයා මේ සියලු අංගයන්ම ප්‍රායෝගිකව අත්හදා බලලා තමන්ගේ සිනමා භාෂාව මොකක්ද කියන එක ගැන ඔයාට හොඳ අදහසක් තියෙන්න ඕන. ඉතින් කෙටි චිත්‍රපටයක් නිර්මාණය කිරීමෙන් ලැබෙන විශාලතම නිදහස තමයි තමන්ට කැමති, තමන්ට අවශ්‍යයි කියලා හිතන දේවල් අත්හදා බැලීමේ නිදහස. මොකද වෘතාන්ත චිත්‍රපටයක් නිර්මාණය කරනකොට එන වාණිජ පීඩනය නිසා හෝ නිෂ්පාදකවරුන්ගේ බලපෑම නිසා තමන්ගේ අදහස් සරහා ස්වාධීනව තීරණ ගැනීමේ කාර්ය සීමා වී අත්හදා බැලීම් කිරීමේ නිදහස ඔයාට අහිමි වෙනවා. නමුත් කෙටි චිත්‍රපටයක් හෝ කෙටි චිත්‍රපට කිහිපයක් නිර්මාණය කිරීම තුළින් ඔයාගේ සිනමා ගමනට ආවේනිකුණු සිනමා භාෂාව ගොඩනගා ගැනීමට, ඒ කියන්නේ විවිධ අදහස්, ප්‍රභේද සහ දෘශ්‍ය විලාසයන් අත්හදා බලමින් තමන්ට ආවේනිකුණු සිනමා ශෛලියක් ගොඩනගා ගැනීමේ අවකාශය වට ලැබෙනවා. ඉතින් නවක අධ්‍යක්ෂකවරයෙක් විදිහට ඒ කරන අත්හදා බැලීම් වල සාර්ථකත්වය ප්‍රේක්ෂක ප්‍රතිචාර තුලින් වට දැනගැනීමේ හැකියාව ලැබෙන නිසා අවධානමකින් තොරව තමන්ගේ වැරදි අඩුපාඩු නිවැරදි කරගැනීමෙන් වෘත්තාන්ත චිත්‍රපටයකට පිවිසීමේ හැකියාවත් මේ හරහා ඔයාට ලැබෙනවා. හතරවෙනි වැදගත්කම තමයි දිගුකල් පවතින සම්බන්ධතා ඇති කර ගැනීම. චිත්‍රපට කර්මාන්තරයේන නවක අධ්‍යක්ෂකවරයෙක් නම් දැනගන්න ඕන ප්‍රධානම දෙයක් තමයි සිනමාව කියන විෂය තනි පුද්ගල අභියෝගයක් නෙවෙයි කියන එක. ඒ කියන්නේ සිනමා කර්මාන්තය තුළ ඔයා මොන මට්ටමේ කෙනෙක් වුණත්, ඔයා මොනතරම් දක්ෂ වුණත්, ඔයාට මොනතරම් උනත් තිබුණත්
ඔයාගේ හිතේ හයියෙන්වත් ඇඟේ හයියෙන්වත් තනියම අවසන් කරලා දාන්න පුළුවන් අභියෝග නෙවෙයි ඔයාට සිනමාව කියන විෂය තුළදී මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ. සිනමාව කියන විෂය තුළදී ඔයාට ලොකු දෙයක් කරන්න අවශ්‍යයි නම් ඔයාට විශ්වාසවන්ත පිරිසක් අවශ්‍ය වෙනවා. ඉතින් නවක අධ්‍යක්ෂකයෙක් විදිහට විශ්වාසවන්ත පිරිසක් හොයාගන්නවා කියන එක එහෙමත් නැත්නම් ඔයාගේ දැක්මට, ඔයාගේ ආකල්ප වලට, ඔයාගේ ශෛලියට කැමති පිරිසක් හොයාගන්නවා කියන එක ලේසි වැඩක් නොවුනත් ඔයාගේ සිනමා ගමනේ පළමු පියවර විදිහට කෙටි චිත්‍රපටයක් හෝ කෙටි චිත්‍රපට කිහිපයක් නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ඔයාට විශ්වාසවන්ත පිරිසක් සමග දිගුකල් සමගතා ඇති කර ගැනීමේ හැකියාව තියෙනවා. මොකද ඔයා නවක අධ්‍යක්ෂකවරයෙක් නිසා ඔයා සමග එකතු වන පිරිස සිනමාව සමග ඉදිරියට යන බලාපොරොත්තුවක් තියෙන නවක පිරිසක් වීමේ සම්භාවිතාව වැඩි. ඒ නිසා දිගුකල් ගමනකට දොර විවර කර ගැනීමේ හැකියාව එහෙම නැත්නම් තමන්ගේ ශෛලිය ගැන මුල ඉඳලම දැන හඳුන ගන්නා පිරිසක් සමග දිගුකල් ගමනක් යාමේ උවමනාව එකිනෙක අතර ගොඩනැගෙන පටන් ගන්නවා. ඉතින් මේ එකිනෙක අතර ඇතිවන ශක්තිමත් බැඳීම නිසා සිනමාව කියන පුළුල් විෂය තුළ ඔයාට ඕනෑම අභියෝගයකට මුහුණ දීමේ හැකියාවට ලැබෙනවා වගේම එම හැකියාවට කෙටි චිත්‍රපට කිරීම තුළින් ලැබෙන තවත් වැදගත්කමක් විදිහට මම දකිනවා. පස්වෙනි වැදගත්කම තමයි නිර්මාණශීලීත්වයට ඉඩ විවර වීම. සිනමාව කියන්නේ කලාවක්. එහෙම නැතුව කතාවක් එක දිගට කියලා ඉවර කරන එකම විතරක් නෙවෙයි සිනමාව කියන්නේ. ඒ නිසා සිනමාව ඇතුලේ නිර්මාණශීලීත්වය කියන දේ අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. ඉතින් නිර්මාණශීලීත්වය සිනමාව ඇතුළට ගේන්න අවශ්‍ය හැකියාව වාට තියෙනවා නම් ඔයාට සිනමාව තුළ කැපිපෙනෙන අධ්‍යක්ෂකවරයෙක් බවට පත්වීමේ හැකියාව තියෙනවා. නමුත් නවකෙක් විදිහට ඔයාගාව නිර්මාණශීලී හැකියාවන් තිබුණත් මූල්‍යමය දුෂ්කරතාවය නිසා හෝ සම්පත් සීමිත නිසා වෘතාන්ත චිත්‍රපටයක් කරහා ඔයාගේ හැකියාව ඉදිරිපත් කරන්න අමාරුයි කියලා වාට හිතෙනවා නම් ඔයාගේ පළවෙනි පියවර විදිහට කෙටි චිත්‍රපටයක් නිර්මාණය කරන්න. මොකද වැදගත් වෙන්නේ නිර්මාණශීලීත්වය මිසක් ඔයා පටන් ගන්න වෘතාන්ත චිත්‍රපටයකින්ද කෙටි චිත්‍රපටයකින්ද කියන එක නෙවෙයි. ඉතින් ඔයාගේ නිර්මාණශීලී හැකියාවන් ඔයාගේම කෙටි චිත්‍රපටයක් තුළින් ඉදිරිපත් කරන්න පුළුවන් වුණා කියන්නෙම ඔයාගේ නිර්මාණශීලීත්වයට ප්‍රේක්ෂකයන්ගේ සහ නිෂ්පාදකවරුන්ගේ ආකර්ෂණය වගේම චිත්‍රපට උළෙලවල් වල අවධානය ලැබෙනවා කියන එක. ඉතින් සිනමාව තුළ ඔයාගේ නිර්මාණශීලීත්වයට ඉඩ විවර කර ගැනීමේ හැකියාව කෙටි චිත්‍රපටයක් නිර්මාණය කිරීම තුළින් උනත් ඔයාට ලබා ගන්න පුළුවන්. අවසාන වශයෙන් සිනමාවට ප්‍රවේශ වෙන්න බලාපොරොත්තු වෙන නවක අධ්‍යක්ෂකවරයෙක්ට මේ වීඩියෝ එකෙන් අපි කතා කරපු කෙටි චිත්‍රපටයක් නිර්මාණය කිරීමේ වැදගත්කම ගැන අවබෝධ වෙන්න ඇති කියලා මම හිතනවා. ඒ වගේම තාම මොනාරි දේවල් දැනගන්න අවශ්‍යයි නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. එහෙනම් වීඩියෝ එක මෙතනින් අවසන්. ඔයගොල්ලන්ට සුබ දවසක්.